අවුරුදු අසිරිය දසතම පැතිරලා යන මේ බක් මාසේ සිංහල ගැමිදිවියෙන් වියකිලා යන ජන ක්‍රීඩා ගැන ඔයාලත් එක්ක කතා කරන්න තමයි අද දැනුම් පොඩි ආවේ. තවත් වැල්ලවටාරම් ආටෝප නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම ඔය පහළ තියෙන රතු පාට බටන් එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. සිංහල ජන ක්‍රීඩාව ගොඩනැගුණේ අස්වැන්න නෙලාගෙන අවසන් වූ පැරණි අපේ ගොවියන්ට ටික කාලයක් යනතුරු විනෝදයෙන් වගේම මානසික සුවයකින් ගත කිරීමෙන් අරමුණේ. ඉතින් මේ විදිහට නිර්මාණය වෙච්ච ජන ක්‍රීඩා කීපයක් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අංක 1 චක්කුඩු පැනීම. අස්වැන්න නෙලාගත් වෙල්යායක් හෝ වැව් තාවුල්ලක් වැනි හිස් ඉඩකඩක චක්කුඩු පැනීම සිද්ධ වෙනවා. මුලින්ම ක්‍රීඩා භූමියේ සීමා දෙකක් ලකුණු කරගන්නවා. මේ භූමිය හරි මැදි කොටස් දෙකකට බෙදාගෙන නායකයන් දෙදෙනෙක් තෝරා ගන්නවා. ඊට පස්සේ කරන්නේ කාසියක් උඩ දාලා මුලින්ම ක්‍රීඩා කරන පිරිස හඳුනා ගන්න එකයි. එක් පිළක ක්‍රීඩකයෝ චක්කුඩු ගුඩු කියමින් අනෙක් පිළේ සීමාවට ගිහින් ඒ පිළේ ක්‍රීඩකයන්ට පහර දී තමන්ගේ සීමාවට දුවගෙන එනවා. පහර කාපු ක්‍රීඩකයා මෙන්ම පහර දී ගුඩු කීම නැවතෝ ක්‍රීඩකයාද පරාජයට පත් වෙනවා. මෙතනදී ගුඩු කියන්නා ගුඩ්ඩා කියලා තමයි හඳුන්වන්නේ. ගොළු කුඩු පැනීමේදී ගුඩ්ඩා කතා නොකරන අතර කතා කළොත් ඔහු පරාද වෙනවා. අංක 2 ඔලින්ද කෙලිය. ගණිත ක්‍රමයකට අනුව සිද්ධ වෙන මේ ගෘහස්ත ක්‍රීඩාවට කාන්තාවන් දෙදෙනෙක් සහභාගී වෙනවා. ක්‍රීඩාව ආරම්භයේ සිට අවසානයේ දක්වාම අත්වැල් ගායනයක්ද සිද්ධ වෙනවා. ඔලින්ද පුවරුව කියන්නේ සකස් කරගත් ලෑල්ල. එය අඟල් 10 සිට 14 තෙක් දිගකුත් අඟල් 6 සිට 8 අතර පළලකුත් සහිත ලෑල්ලක්. එක පැත්තක හත බැගි දෙපැත්තේ වලවල් පේලි දෙකක් තියෙනවා. පේලි අතර පුවරුව කොන් දෙක බැගින් වලවල් දෙකකින් සමන්විත වෙනවා. මේ ඔලින්ද පුවරුවටම මුතු පුවරුව යන නමද ඔලින්ද කොළඹුව යන නමද භාවිත කරනවා. ඔලින්ද කෙලියේ උපත සිද්ධ වෙලා තියෙන්නේ බංගලි දේශයේ බව මෙම ක්‍රීඩාව කරන විට ගායනා කරනු ලබන ගීතවලින් පැහැදිලි වෙනවා. ඔලින්ද තිබෙන්නේ කොයි දේශේ, ඔලින්ද තිබෙන්නේ බංගලි දේශේ, ගෙනත් සදන්නේ කොයි දේශේ, ගෙනත් සදන්නේ සිංහල දේශේ. ඔලින්ද පෝරුවේ වලවල් 14ක එක වලකට ඇට 4 බැගින් ඇට 56ක් තියෙනවා. මේකට කියන්නේ ඔලින්ද වපුරනවා කියලයි. මුලින්ම එක් ක්‍රීඩිකාවක් තම පේලියේ මුල් වටේ ඇට 8ට ගන්නවා. ඒකට කියන්නේ ඔරවනවා කියලයි. මේ විදිහට ඔරවන ලද ඇට වලකට එක බැගින් ළඟම ඇති වලවල් වලට පිළිවලින් දානවා. ඊළඟ වලේ ඇති ඇට සියල්ලද මුලින් කරපු විදිහටම කරනවා. මේ විදිහට ඇට ඉසින අතරම අතේ ඇට ඉවර වුණාට පස්සේ හිස් වලක් හමු වුවහොත් ඊට එහා පැත්තේ ඇති ඇට සියල්ලම ඉසීම කරන ක්‍රීඩිකාවට හිමි වෙනවා. අංක 3 පොර පොල් කැසීම. පත්තිනි දේවිය සහ පාල කුමරු සම්බන්ධව ගොඩනැගී ඇති මේ ක්‍රීඩාවේදී වැස්ස සහ ශාස්ත්‍රීයත්වය බලාපොරොත්තු වෙනවා. උණ රෝග, ගව සහ කුකුළු වසංගත, නියඟ වැනි අවස්ථාවන්ගෙන් සහනය අපේක්ෂා කළ අපේ පැරණි ගොවියෝ මේ පොර පොල් ක්‍රීඩාවේ නියැලුණා. අතීතයේදී පොර පොල් ක්‍රීඩාවට යොදාගත්තේ ගසෙන් ඉබේ වැටි වේලී යන තැඹිලි පොල්. අතීතයේදී පොර පොල් ක්‍රීඩාවට යොදා ගන්නා භූමියට දෙවියන් අරගෙන ඇතැයි විශ්වාස කළා. මේ නිසාම මේ ක්‍රීඩාවට යොදාගත්තේ තැනිතලා භූමිය. ක්‍රීඩාවට භාවිතා කරන ලද පොල් යවන පොල් සහ ගහන පොල් ලෙස කොටස් දෙකක් තිබ්බා. යවන පොල් අතර සමහරක් පොල් බිඳින්නට ඉතා අපහසු ඇට පුහු පොල් ලෙසද හඳුන්වනවා. ගැසීමට යොදා ගන්නා ගෙඩිය අත් ගෙඩිය ලෙස හඳුන්වනවා. නිපොල් ලෙස හඳුන්වන සාමාන්‍ය පොල් ක්‍රීඩාවට යොදාගන්නේ නැහැ. තැනිතලා බිමක සීමාවන් ලකුණු කොට ගොක් තීරු වලින් එකිනෙකට මුහුණ දී ඇති පන් පැල දෙකක් ඉදි කරනු ලබනවා.
අනුමැති රාළ නමින් නම් කරන ලද පුද්ගලයෙකු විසින් දෙවියන් උදෙසා යාතිකා කිරීමෙන් පසු මේ ක්‍රීඩාව ආරම්භ වෙනවා. ඉතින් මේ අද කතා කරපු ක්‍රීඩා තුනම අතීතයේ අපේ පැරණි මුතුන් මිත්තන් විසින් අවුරුදු කාලෙට කරපු හරිම විනෝදජනක ක්‍රීඩා තුනක්. ඉතින් ඔයාලට අද වීඩියෝ එක ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරමු. ඉතින් මේ ක්‍රීඩා ගැන නොදන්න ඔයාගේ යාළුවෝ අතරේ මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඔයාලට සුබ දවසක්.